අපි දැන් කරේ මේ භාවනාවට ප්‍රවේශයක් ගන්න පොඩි පෙරහුරුවක් තමයි සිද්ධ කරේ විනාඩි 5ක් විතර විනාඩි 7ක් වගේ. දැන් මේක මේ Tamanට ටික ලොකු අමාරුවක් කියලා විනාඩි 5 දැනුණාද කාටවත්? ප්‍රශ්නයක් වුණේම නැද්ද? නෑ නේ. ඔය මොනවද දෙන්නට මේ මොන පොඩක් ඉස්සරහට ගිහලා අපේ එන්නේ ඉන්නවනේ ලේසි. සාමාන්‍ය ප්‍රශ්නයක් කියනවනේ අපි අර ඇලෙනවා නේද? Taman ඉන්න තැනට උගාක් දෙනෙක් මේ පන්සල යවිලා ඉඳගන්නේ හැමදාම එක තැන වෙන්න ඕනේ. ඒ කොයි ඉන්න තැනද හැමදාම ගිහින් ඈ නේද? එහෙම දෙයක් තියෙනවා. ඒ වගේ පොඩි පොඩි වෙනස් කරකට කමන්නේ නැහැ. මේ ඒකෙන් ඇති කමක් නැහැ. මට ඒ විනාඩි 5ේදී ස්ක්‍රීන් අත්දැකීම් දෙක තුනක් කියන්න පුළුවන්. මනස හැම වෙලාවෙම ආනාපානියෙම හිටියද නැද්ද? ඈ? පිටේ කියන අතුසන්. පිටිය. ඒ කියන්නේ මේ මුළු කාලය තුලම විනාඩියක් දුක්ඛ කියලා අහනකොට මට මේ සිතෙන් මගේ ඇඟම නැති වෙලා වගේ කියනවා පාරට. හරි දෙන්නේ. හොඳයි. බුදුමම මුලින් භාවනා කරලා තියෙනවා නැත්නම් පොඩි දේවල් කරලා තියෙනවා. දැන් මම කියන්නේ මේ අපේ මාර පින් ඇත්තෝ තමයි මේවා ඉන්නේ හොඳේ. ඒ අපි පින්වත් වෙන මහලු වෙලාවක කාලවල යන්නේ නැහැ පවුත් ඒවා තමයි. මේ ඒක අද අපි කරන පින්වත් දාන. මොකද ඒ ගන්නතර ගලලා නැත්තරම නැති වෙලා අපි දැන් මේ ඇත්තම මේ ස්වාමීන් වහන්සේ මේ වගේ එකක් ඕගනයිස් කළා මම හිතුවා පෙරේද කතා කරලා සම්මත මේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවද? නැති යනවද මහත්තයා? කියන්නේ පොඩි ඒ වගේ දේවල් වලින් සැලෙන්නේ නැතුව මේ වගේ දේවල් ඕගනයිස් කරලා කරන එකත් අර ලොකු වටිනා දෙයක්. ඉතින් අපිට කොයි අවස්ථාවේදී තමන්ගේ දිනමත් වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඒක නිසා මේ හොඳයි. තව හිත දිගටම පැරදිච්ච නැති කෙනෙක් අතුස්සන්න බලන්න. ඉස්සල්ලාම හුස්ම තේරුණා. ඔව්. ඔව්. හුස්ම ගන්න තේරෙන්නේ නැතුව ගියා. හැබැයි මනසේ ඒ අතර කාලය තුල මොකක්ද වුනේ? තිබුණා. හොඳයි. හොඳයි. හොඳ අත්දැකීම් තියෙනවා. මේ මනස විසිරිච්ච කට්ටිය ඉන්නවද? මම දැන් බොහෝ දෙනෙකුට එහෙම වෙන්නේ නැති හැබැයි. නේද? අපි දැන් භාවනා කරගෙන ඉඳගත්තට මනස කියන්නේ නේද ගෙදර අර ළමයි දැන් මේ වෙලාවේ මොනවද කරනවද දන්නේ නැහැ. කැමරට ගොලියනවද නැද්ද? ඈ? එහෙම ආරෙද්ද? හොඳයි. එහෙම ආපු කෙනෙක් වෙනවද අත උස්සන්න බලන්න. එහෙම ආනේ. අර හෙට ළමයාගේ ඉස්කෝලේ ගැන එහෙම ප්‍රශ්නයක් ඔළුවට ආවේ නැද්ද කාගේ? ආවා. හොඳයි. ඒ කියන්නේ අපේ කට්ටිය මේ භාවනා ගැන සාමාන්‍ය අත්දැකීම් තියෙන කට්ටිය මම හිතුවා නැහැ කියලා. මේ ඒ අත්දැකීම් හොඳයි. දැන් ඊට පස්සේ ඔය අවස්ථාවේදී හිත එහෙම ගියොත් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම. මට මේක අල්ලන්නෙම නැහැ. කොච්චර කිව්වත් බලන්නකෝ නේද? ඈ? කොච්චර කිව්වත් මේක එහෙම එපයින්නවනේ. දැන් මම ඉන්නේ මොකටද? මේ හුස්ම කෙරෙහි හිත දාගන්න තමයි මගේ අවස්ථාව. නමුත් මේ හුස්ම කෙරෙහි හිත හිටින්නෙම නැහැ. එහෙම යනවා. වෙන දේවල් මතක් වෙනවා. දඩුව ගැන මතක් වෙනවා. උගින්න දේ ගැන මතක් වෙනවා. මේ ෆෑන් එකේ සද්ද ගැන මතක් වෙන්නේ නැති සමහර වෙලාවට. මොනවා හරි දෙයක් ඔලුවට එනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? එහෙම ආවොත් එහෙම එන්නේ හේතු මොනවද? කියන්නේ හිත දුර ගමන් යනවා. හිතේ ස්වභාවයනේ. ඒක මතක් කරගත්ත හැටි නේද? දුරං ගමන් ඒකචරං නේ. අසරීරං වහාසයන්. ඒ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. ඒ හිතේ ස්වභාවය ගැන එක තැනක කියපු කතාවක් දුන්නාසේ. තව තැනක තියෙනවා චිත්තේන මීයති ලෝකෝ කියලා තවතරක්. හිත ගැන ගොඩක්
චිත්ත වාක්‍යයේ තියෙනවා ධම්මපදයේ බලන්නකො ලස්සන කතාවල් ටිකක් මේ හිත ගැන කියන්නේ. දැන් මේ හිත ගැන අපි කතා කරනවා පොඩ්ඩකින් මේ වෙන සංසිද්ධීන් ගැන විපොඩ ටික භාවනා ටිකක් කරලා විස්තරට කතා කරමු මේක. මතක් කරලා දෙනකොට මම මෙහෙම දෙයක් කතා කරන්න කිව්වයි කියලා. දැන් ඔය දෙන්න තරුණ දරුවෝ දෙන්නෙක් වගේ මට පේන්නේ නේ. ඒ වයසක් නැහැ නේද? ඔයගොල්ලෝ භාවනා කරලා තියෙනවද? නිතර කරනවද? නිතර කරනවා සාමාන්‍යයෙන්. අපි දැන් මේ කතා කරපු දේවල් වලින් මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවද? නෑ. තාමත් පැහැදිලිද? සාමාන්‍යයෙන් මේ වැඩිහිටියට වඩා තරුණ ළමයි තමයි කතා බහ කරලා මේ දැන් මම දකින්න දෙයක් තමයි මගේ ඔය දේශනාවල ලියන්න ගියාම තරුණ දරුවෝ වැඩි කතා කරන්නේ නැහැ දැන් එන්නේ. හොඳයි. හරි අපි නැවත වරක් පොඩි භාවනාවක් කරමු. ඒකම අතනින් තව මොනවත් මේ අහගන්න දැනගන්න එහෙම නැත්නම් හදාගන්න දෙයක් ගැටලුවක් එහෙම තියෙනවද අපි මේ කතා කරපු ටිකේ භාවනාව සම්බන්ධයෙන්? මේ වෙනකන් තියෙනවද නැද්ද? ඔක්කොම පොඩ්ඩක් නැගිටින්න ඕනද? ඈ? පොඩ්ඩක් නැගිටිමු නේ? නැගිටින්න පොඩ්ඩක්. නැගිටලා ඔහොම ඉන්න. දැන් නැගිටින්න කොටත් අපිට පුළුවන් මම නැගිටිනවා මේ අවස්ථාවේදී. ඔව් භාවනාවක් හැටියට කරන්න පුළුවන්. ඔක කොහොමම පොඩ්ඩක් ආකාර දෙකකට කරද්දී හැකි අපිට ඕන පොඩි මූව්මන්ට් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ওই විදිහට මිදගෙන අත් දෙක දෙපැත්තෙන් තියාගෙන පහසු ආකාරයකට තියාගෙන ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන තමන්ගේ ඉන්න ඉරියව්ව කෙරෙහි හිත දාන්න. කකුල් දෙකෙන් මම දැන් මේ හිටගෙන ඉන්නවා. කකුල් දෙක මගේ පොළවේ වදිනවා කියලා තමන්ගේ ශරීරයේ හැඩරුව පිළිබඳව නැත්නම් මේ ක්‍රමයේ පිළිබඳව පොඩි හිතෙන් පොඩි මෙනෙහි කිරීමක් කරන්න. පොඩ්ඩක් කොහොම ඉඳගෙන මම දැන් හිටගෙන ඉන්නවා. මේ අවස්ථාවේ මම හිටගෙන ඉන්නවා. මම හිටගෙන තමයි මේ අවස්ථාවේ ඉන්නේ. ඒ ආදි වශයෙන් පොඩ්ඩක් තත්පර කිහිපයක් තමන්ගේ ඉරියව්ව කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්න බලන්න. ඒ ඉරියව්වටම හිත තියාගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මේ කරන්නේ මේ අවස්ථාවේ තමන්ගේ ඉරියව්වට හිත යොමාගෙන ඉන්න එක. අපි හිටගෙන ඉන්න බව දැනගනිමින් සිටින එක. අපි දැන් කරේ මේ භාවනාවට ප්‍රවේශයක් ගන්න අපේ හිත හැම වෙලාවෙම තියෙන්නේ මොකේද? ද්වේෂයේ තියෙන්නේ. අපි එහෙම වෙන්න ඕන කට්ටියද? නෑ. ඒ කියන්නේ අපේ ජීවිතේ හැම වෙලාවෙම මොකද තියෙන්නේ? දුකක තියෙන්නේ. නේ? මේ දුක ගැන බුදුහාමුදුරුවෝ අපි කේසරට කතා කරලා ටිකක් දීර්ඝව මේ හැම වෙලාවෙම අපේ තියෙන කිසිම දෙයක් සම්බන්ධයෙන් අපි සෑහීමකටපත් නොවන ගතිය. අසීහිය. අසීහිය එක හේතුවක්. අසීවට අපි තියෙන ඔක්කොම කෙලස් ටික මතු කරලා දෙනවා. 100 තියෙන ලාද මේ කෙලස් උඩට එන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. ඒකයි නේ කෙලස්. අසීයෙන් නම් ඉන්නේ. ඉතින් අපිට ඒ අවස්ථාවේ පුළුවන් පොඩි මම දැන් හිතමින් ඉන්නවා. නේද? මම මේ අවස්ථාව ගැන මනමින් අවබෝධයකින් කේන්ති ගන්න නැතුව මම මේ අවස්ථාවේ ඉන්නවා. කියලා හිතුනොත් කොයිතරම් හිතට සහනයක් කියලා වෙනවද? දැන් හිතන්නකෝ ඔය සුපර් මාකට් එකේ ඒ මුදල් ගෙවන්න බලාගෙන ඉන්න අපි දුමු අපි හතර දෙනෙක් හිටියයි කියන්නේ සමහර කාලේ ඉන්නවනේ.
ඒ විනාඩි 5කට ගත උනායි කියනකො. ඒ විනාඩි 5ේදී අපට බැරිද අපේ හිත භාවනාවට දාගන්න. ඇස් දෙක වහන්න ඕනේ, ඇස් දෙක අරින්න පුළුවන්. එතකොට හිතෙන් අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද අනිත් අය කරේ අනේ දෙයනේ මේ අයට මේ හැකියාව නැහැ. කවුද නේද? අපි එතන උඩුම වෙන්න නෙමෙයි අවශ්‍ය. මේ අයට මේ සනසිල්ල නෑ නේද? මේක පොඩ්ඩක් ඉගෙනගෙන තිබ්බනම් මේගොල්ලෝ මේ විනාඩි 5 සනසිල්ලෙන් ඉන්නව නේද? නේද? එහෙම හිතනකොට තමන් ගැන කොයිතරම් සතුටක් ඇති වෙනවද? අඩුම තරමින් මමවත් මේකෙන් ගැලවිලා නේද? මට පුළුවන් වුණානේ මේ සුළු කාලය තුල මාව මැනේජ් කරගන්න, මාව පාලනය කරගන්න. අර රැල්ලට ආව නොවි පොඩ්ඩක් ඉස්මතු වෙලා ඉන්න මෙතන. මෙන්න මේක තමයි සතුට කියලා කියන්නේ. සන්තුටි පරමං ධනං කියන්නේ ඒක තමයි. නැත්නම් අර ලාක්ෂ්‍යයේ තියෙන මුදල් නෙවෙයි. නේද? මේ අපේ වැඩ ටික මේ අවබෝධය තියාගෙන මේ මොහොතේ මේ සිහිය පවත්වා ගන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් තව ලෝකේ තියෙන්න පුළුවන්. ඊට වඩා තව දෙයක් ලෝකේ නැහැ. බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවෝ දසුත්තර සූත්‍රය කියලා තියෙනවා. දීඝනිකායේ අවසාන සූත්‍රයට කලින් සූත්‍රය. දසුත්තර සූත්‍රය. දසුත්තර සූත්‍රයේ බුදුන් වහන්සේ මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කරුණු පොඩි ඉන්ඩෙක්සින් එක නැත්නම් පොඩි පටුණක් වගේ එකේ කරුණු 10ක්, දෙකේ කරුණු 10ක්, තුනේ කරුණු 10ක් ආදී වශයෙන් 10 කරුණු 10ක් අවසානයේ මේ ලස්සන මේ ක්‍රමවේදයක් හදලා තියෙනවා මේක එක කරුණු. ඒ පළවෙනි කරුණ ප්‍රධාන කරුණ තමයි මොකද්ද මේ එකේ කරුණු මේ 10 පළවෙනි එක තමයි සතිය. අප්‍රමාදය. අප්‍රමාදය කියන්නේ මොකද්ද? ඉක්මන වැඩ කරනවා කියන එකද? අප්‍රමාදය කියලා කියන්නේ? ඔව් තමන්ගේ හිත වෙනස් වීම දකින්න ප්‍රමාද වෙන්න එපා. ඒක තමයි හරිම අර්ථයක් වගේ. අප්‍රමාදය කියන්නේ ඒකයි. සිහිය කියන්නේ ඒකයි. මම මේ නැවත මේ කියන්නේ මොනවක්ද නෙමෙයි මේක ගලේ කිටුව අකුරක් වගේ පළපදියෙන් වෙන්න ඕනේ. නැත්තම් අදහනවා ඒ තමයි. විගවනේ භාවිතා බහුලී කතා කියන්නේ නේද? දැන් අපි හැමදාම පන්සිල් ගන්නව නේද? ඇයි අපි හැමදාම පන්සිල් ගන්නේ? පන්සිල් කැඩෙන නිසානේ. ඒක නිසා මේක නැවත කරන්න සිද්ධ වෙනවා. නමුත් මේක අවබෝධයෙන් කරනකොට ඒව අඩු වෙලා යනවා. කියන්නම් වාලේ ගිරව් වගේ කරන්නේ නැතුව මේකේ තියෙන ඇප්ලිකේෂන් එක මේකේ තියෙන ප්‍රායෝගික යෙදවුම කොතනද කියලා දන්න කෙනෙක් අන්න ඒ අවස්ථාවේදී ඒක පාවිච්චි කර ගන්නවා කියන්නේ. දැන් මෙතන මේකට සුපර් මාකට් එකේ කවුන්ටර් එක විතරක් වෙන්න ඕනේ නැහැ. බස් එකේ යන්න ඉන්නකොට නේද? දොස්තර මහත්තයා ගාවට ගිහිල්ලා අනිත් ලේතු තමන්ට කලින් ඉන්නකොට තමන්ගේ ගෙදර දොරේ වැඩේදී කරුණු දෙක තුනක් අපි බලමු. නෑ අපි ඒක පොඩ්ඩක් පස්සේ කතා කරමු. හොඳයි. නැවත වරක් අපි පොඩ්ඩක් යමු තව භාවනා කරන්න. ටිකක් දීර්ඝ වෙලාවක් ඊට වඩා. අපිට පැය දෙකයි තියෙන්නේ නේද? හොඳයි. අපි තව ටිකක් වෙලා භාවනා කරමු. දැන් නැවත වරක් පුටුවේ ඉඳගෙන මතක තියාගන්න. උජුං කායං පරිමුඛං සතින් උපට්ඨපෙත්තෝ. නේද? කය ඍජුව තියාගන්න උත්සාහ කරන්න. හේතු වෙන්නේ නැතුව හේතු වෙන්න අවශ්‍යම නම් හේතු වෙන්න කමක් නැහැ. මොන නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. අපි අද වර්තමානයේ වෙලා තියෙන්නේ අපි රූකඩ. අපි රූකඩනේ. මොකද රූකඩේ මොකද කරන්නේ? කවුරු හරි නූල් පොලවනවා. මෙයා නටනවානේ. අපි ඒක නෙමෙයිද වෙන්නේ? ඒකනේ අපිට වෙලා තියෙන්නේ. දැන් මේ ෆෑන් එකේ තියෙන ශබ්දේ තමන් වහල් වෙන්නේ නැද්ද මං මොන කරදරයක්ද මන් දන්නේ මේක හදන්න බැරිද දන්නේ නැහැ හඳුරවන්න.
නේද? එහෙම දෙන්නේ නැද්ද? දැන් බයිසිකලයක් ආවද? ඒක මේ භාවනා කරන වෙලාවෙත් මිනිස්සුන් ඉඳ වෙද්ද පොඩ්ඩක් අර අරින් නවත්තගෙන ඉන්න බැරිද කියලා හිතුන්නේ නැත කාටවත්. එහෙම හිතෙන්න පුළුවන්. ඔව් හිතෙන්න පුළුවන්. හිතෙන්නේ නැත්තම් හොඳයි. සමහරක් වෙලාවට ඒක ඇත්තටම දැනුනේ නැහැ සත්‍යෙ. ඒක මට අදාළ නෑ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ප්‍රශ්නයක් කරගත්ත කට්ටිය හිටියේ නැද්ද? හිටියා. ඉතින් දෙයියනේ මොකද කරන්නේ? මේ සද්දපත් නවත්තන්න පුළුවන්ද? බෑ. අපිට වෙලා තියෙන්නේ මොකක්ද දැන්? අපිට වෙන්නේ මොකද්ද මේ සාමාන්‍ය ජීවිතේදී? මේ පිටින් එන හැම අරමුණක්ම අපේ කරගෙන ඒකත් එක්කලා නටන එක නේද වෙලා තියෙන්නේ. රහත් වුණාම එහෙම නැත්නම් නිවන් දැක්කම මොකද වෙන්නේ? ඒක ප්‍රශ්නයක් වෙනවද අපිට? ඒක නෑ, ඒක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම තමයි. නිවෙන්නේ එහෙමයි. අපි නිවෙන්නේ ඒ විදියට. නිවන කියන්නේ අපි ජීවත් වෙලා ඉද්දට ලබා ගන්න දෙයක්. මට කියාගන්න මේ ඔක්කොම නිවන් දකින්න පුළුවන්. අඩුම තරමින් සෝවාන් වෙන්නවත් පුළුවන්. ඒක කරගන්නම ඕනේ. ඒක කරගන්නම අවශ්‍යයි. මේ ජීවිතේ ඇවිල්ලා සෝවාන් නොවිවත් යන්න නම් හිතන්න එපා. එහෙම මොනොත් යන්නේ සතර අපායට. අඩුම තරමින් සතර අපායට දැන් අපි මේ දැන් සතර අපාය කියවට අපාය හතරක් තියෙනව නේද? එකක්ද තිරිසන් අපායනේ. අනේ අපි තිරිසන් අපායේ ඉන්න උනොත් අදගෙන මරාගෙන කරනවානේ. අපි මොන වගේ જાතියක් වෙන්න ඕනද? ඉතින් මේ සතුන් මම දැක්කා මේ කුකුල් ෆාම් එකක් කුකුල් ලක්ෂ ගාණක් මේ ගන්නකොට අහුවෙලා නැහැ. දැන් මිනිස්සු කියනවා මම දැක්කා ඒක Facebook එක දාලා තිබුණේ ඉදිරි මාසෙකට කුකුළු ගන්න ටිකන් කන්න එපා කියලා. අනේ එතන මොකද්ද මේ මිනිස්සයා කියන්නේ? දැන් මේ කුකුළු ගම්මතු කමිලා මැරිච්ච උන් ඉන්නේ. ඒක නම් කාලා ලෙඩ වෙන්න එපා. එයාට හිතුණාද පොඩ්ඩක් අනේ මේ කුකුළු ගම්මතු කමිලා මැරුණානේ අපි වගේම. පව් නැද්ද මේ සතුන් කියලා හිතුන්නේ නැද්ද එයා? හිතිලා නැහැ. හිතුණා කියලා හිතන්න අමාරුයි. හිතෙන්නත් ඇති. නමුත් හිතනවා නම් ගාල් කරන් ඉන්නේ නැහැ නේ බලන්න. නේද? ගාල් කරන් ඉන්නේ නැහැ නේ බලන්න. ඒ සතුන් අපිට මොන වරදක් කරාද? ඒ සතුන් අපිට කියන්න පුළුවන්ද? ඇයි මම මොකද කර වරද කියලා අහන්නවත් පුළුවන්ද අදුගානේ? නෑ. අපි දාගෙන මරාගෙන කනවා තමන්ගේ ප්‍රෝටීන් ගන්න නේද? අපිට වෙලා නැහැ මට කතා කරන්න හැබැයි වටින දෙයක් කතා කරන්න සම්බන්ධයි. ජීවිතේට මම හිතාගෙන තියෙන්නේ කිසිම සතෙක්ගේ කිසිම ආහාර කොටසක් මගේ පෝෂණය සඳහා ලැබෙන්න එපා. මේ ආත්ම විතරක් නෙමෙයි කිසිම උපදින ආත්මයක. දැන් මම මස් කන කන්ද දැන් දිවි ලෝකවල මස් තියනවද? ඈ? හරක්කෙම ඉන්නවද? නෑ නේද? ඒවා අපි අහලා නෑනේ. එතකොට ඔය පුළුටු හැම කාටද දෙන්නේ? ඔය පුළුටු පූජාවල් එහෙම කරනවා නේද? යක්ෂ ප්‍රේතයින්ට නේද ඒවා දෙන්නේ? ඉතින් අපි මේ ආත්මෙත් මස් කාලා දැන් අපි ඊළඟ ආත්මෙත් මස් කරනවා නම් එක්කෝ අපි මේ වගේ අමනුෂ්‍යෙක් කියලා ඉපදෙන්න ඕනේ. අපි මේ මිනිස්සෙක් කියලා කිව්වට එහෙම නැත්නම් අර යකේ ප්‍රේතේ පිසාචෙක් කියලා ඉපදෙන්න ඕන ඔය කන්ද කැමතිද? ඇයි ඒගොල්ලෝ මේව කන්නේ? දිවි ලෝකේ නෑ. දැන් එහෙම කියනකොට මම පොඩ්ඩක් කතා කරන්න මේ කතාව පටන් ගත්තා හොඳයි. අතුසන් බලන්න මස් මාස් කනවා ඒ කියන්නේ වරදක් නෑ හොඳ ඒක කියන්නේ. නැතුනේ කන්නේ මේවා. අතුසන් කමන්නේ. අතුසන්. කොහොමයි කන? අඬිය. ඈ? ඕසත් මික්සුත් ඉන්නවා. තව හොඳ රසස්. අඬිය. ටික දෙනෙක් ඉන්නවා. මට කියන්න කරුණාකරලා අපි පොඩ්ඩක් ගැන කතා කරලා ඉමු. ඇයි අපි මේ සතුන්ගේ මස් කන්නේ? මොකද හේතුව? ඔය දරු දෙනෙක් ඉන්නවනේ ඔයගොල්ලෝ ඉඳලා අහන්නේ. මොකද මේවත් මේ ධර්මයේ කොටස් හොඳේ. තමන් ගැන, සක්කාය ගැන, ආත්මාර්ථය ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඇයි අපි කන්නේ මොකක්ද? හේතුවක් තරම් තියෙනවා මම කියන්නේ මේ හේතු නැතුව නෙමෙයි. මේ හේතු හරිද වැරදිද කියන එක අපි දැනගන්න ඕනේ. මට ඔයා කියන්නේ ඇයි අපි මස් කන්නේ කියලා හේතුවක් කියන්නේ.
ඇහෙන්නේ පොඩි කාලේ ඉඳලා කෑම නිසා. හරි. හොඳ හේතුවක්. ඔයාලට මොකක්ද? ඇයි ඔය කන්නේ? ඒකමද හේතුව? පුරුදු වෙලා තියෙන නිසා. පුරුද්ද හරි. පුරුද්ද. තව? පෝෂණය කවුද කිව්වේ? ඔව්. ඔව්. ළමයිගෙන් ළමයි කියලා තියෙනවා තියෙනවා. ඔව් ඒක අනවා. හරි. ළමයිගේ බලපෑම නේ. ඔක කරන්න දෙයක් නැත්නම් ඒකටපත් වෙනවා. හරි. එහෙම අය. එහෙමයි. ඒකත් හරි. තව හේතුව. තව? වෛද්‍යවරු කියනවා නේද? ඔව්. වෛද්‍යවරු කියනවා. තව කවුද කියන්නේ කන්නේ කියලා? ආම්දුරු කියන්නේ නැද්ද? කියන්නේ කියනවා. අපි හිමාන්තනවා ඉන්නේ මම මොනවා කාලයක් හිමාන්තේ කියලා. නෑ ඒක තමයි. මේ බලපෑම තියෙනවා. මේ බලපෑම තියෙනවා. එතකොට දොස්තරවරු කියනවා කන්න කියලා. බිත්තරක් හරි කන්න කියනවා. ශාක් වල මේවා ලැබෙන්නේ නැහැ කියලා කියනවා. මම පොඩ්ඩක් ගැන කතා කරන්න. මොකද දන්නවද? ඒක හරීම දැන් අපේ රූපය තියාගන්න මේ අපි මේවා කන්නේ නේද? රූපේ හදාගන්න කරුණු නිබ්බති ලක්ෂණ කියලා හතරක් තියෙනවා. එකක් තමයි කර්මය, අවිද්‍යාව, තණ්හාව, ආහාර. මනසේ ක්‍රියාකාරීත්වයට හතරකුත් තියෙනවා. ඒකත් කර්මය, අවිද්‍යාව, තණ්හාව සහ ස්පර්ශය. පස්ස. දැන් මෝටර් සයිකල් එකක් ආපුලා සද්දයක් දැනුනේ නැත්තේ අපිට ඒ ස්පර්ශය අපිට උනේ නැහැ. සද්දයක් දැනුණා නම් ඒ ස්පර්ශය වුණා. ඒ අනුව අපි හිත ක්‍රියා කරනවා. එතකොට මේ නිබ්බති ලක්ෂණය මොනවාද? මේ ආහාර කියන එක පින්වතුනි මේ කිසිසේත්ම අපේ ශරීරයට සතෙකුගේ මස් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය එකම දෙයයි අත්‍යවශ්‍යයි. හැබැයි ඒක තමන්ගේ මවගේ කිරි. අපි සත්ත්ව මාංශයක් ගන්නවා නම් අපට අවශ්‍ය එකම දේ මොකද්ද? සත්ත්ව මාංශයක් නෙමෙයි. සත්ත්ව කොටසක් නේ. අපේ අම්මා සත්වෙක් නේ නේද? මවගේ කිරි අපට අත්‍යවශ්‍යයි. ඒක ස්වභාව ධර්මයෙන් හදලා දීලා තියෙන දෙයක්. මව ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් දෙන දෙයක්. අම්මට තමන්ගේ දරුවා කිරි බිව්වේ නැත්නම් දුකක් මිසක් කනගාටුව මේ සැපක් ඇති වෙන්නේ නැහැ. අම්මට ඕනේ කිරි දෙන්න. දැන් ඔය සතුව අපිට කිරි දෙන්නේ කැමැත්තෙන්ද? අරක දුව බලයෙන් ගන්න මේ වගේ කරුණු ටික දැනුවත් වෙන්න මොකද අත්‍යවශ්‍යයි. මේ කරුණු ටික දැනුවත් වෙන්න. මම කරුණු කීපයක් කියන්නම් මොකද වෙලාවට නැති හන්දන් නැත්නම් මේක දවසක් විතර කතා කරන්න පුළුවන් මාතෘකාවක්. කිසිසේත්ම මම එකක් අහන්නම මෙහෙම දැන් ලෝකේ කිසිම සතෙක් ඉන්නවද වෙනස් සතෙක් ඉකිලි බොන? ලෝකේ කිසිම සතෙක් ඉන්නවද අපි වගේ පුරුද්දක් හැටියට වෙනස් සතෙක් ඉකිලි බොන? නෑ. ලෝකේ කිසිම සතෙක් ඉන්නවද ලදරු අවදියෙන් පස්සේ කිරි බොන? නෑ මේ මිනිස්සයා කියන මෝඩයා තමයි ඇත්තටම මේ දේ සිද්ධ කරන්නේ. ඒකට හේතුව මොකද්ද? පුරුදු. වැඩි හරියක් මොකද්ද? පුරුද්ද. ඒ පුරුද්ද හරහා දැන් මේ පුරුද්ද ඇති කරලා තියෙන්නේ කවුද? ඇත්තටම මේ පුරුද්ද අපිට ඇති කරේ පෘතුගීසිකාරින්ගෙන් තමයි මේ කතාව ආවේ. ඊට කලින් අපේ රටේ මිනිස්සු අර අඩු කුලේ වගේ කියන කට්ටියක් මස්මාවුල් කෑවට රොබර්ට් නොක්ස්ගේ කතාවල තියෙනවා. ඒ කාලේ අපි මස් කෑම, සත්ත්ව මාළු කෑම අප්‍රසන්න කරපු જાතියක් කියලා මේ ඒ වන්සර් පුදුමයි. පුදුමෙන් තමයි කියන්නේ. අපේ හැදියාවේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා අපිට මහරජතුමනි මේ සත්තු ඔබගේ වැසියෝ මේගොල්ලෝ රකින්න ඕනේ. ඔබ මේගොල්ලන්ගේ අයිතිකාරයනේ බාරකාරයාදී වශයෙන් මහා ගැඹුරු ධර්මයක් දේශනා කරලා ඊට පස්සේ අභාගත නීතිය මේ සත්ව ඝාතනයේ තහනම් කරපු රටක් මේ. දැනටත් එහෙම රටවල් ලෝකේ තියෙනවා. භූතානයේ සත්ව ඝාතනයේ තහනම්. මස් කෑම සතුන් ඝාතනය කිරීම තහනම්. එතකොට ඒ ආදි වශයෙන් රටවල් තවත් තියෙනවා.
ඉතාම සුළු වශයෙන් නමුත් අපි වගේ තේරවාදී රටවල් නැත්තරම නැති වෙන විදිහට ලෝකෙත් නැති විදිහට මස් ගන්නවා. අපි විතරක් නෙමෙයි බුරුමේ තායිලන්තේ පුදුම කර්මයක් නේ. ඉතින් ඉක්මනට මැරිලා යනවා. අපේ ශරීරය මස් කන්ද හැදිච්ච ශරීරයක් නෙමෙයි. අපි සත්ත්ව හිතාවක් තියෙනකෝ. ඒ සතරින් දුක ගැන අපි කතා නොකර අපේ ශරීර සෞඛ්‍යය දැන් අපේ මම කරුණ කියපැක් කියන්නම් අපේ දත් හැදිලා තියෙන්නේ ඉස්සරහෙන් තියෙන පැතලි දත් ඇතුලින් තියෙන ඇඹරුම් දත් කඩාගෙන අඹරලා හපලා කන්න තමයි තියෙන්නේ. මස් කන්න සතුන්ගේ දත් උල් දත් ඕන සතෙක්ගේ පැටලා බලන්න. උල් දත් තියෙන්නේ. ඇඹරුම් දත් නැහැ. ඒගොල්ලෝ සතා මරාගත්ත ඒගොල්ලෝගේ කපු හරි ශක්තිමත්. දැන් සර්පෙක් දුණත් කුරුල්ලෙක් අල්ලගෙන මරාගන්න කපු හරි ශක්තිමත්. සර්පෙක් දුණා. ඒගොල්ලන් කියන්නේ විස දලය. ඒතර මේ සතුන්ට තමන්ගේ ගොදුර මරා ගැනීමට තමන්ගේ ඇඟේ හැකියාව තියෙනවා. අපි වගේ කඩු කිනිසි පොළු අරගෙන තුවක්කු අරගෙන යන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ කන්නේ අමුනේ. මරාගත්ත විදිහටම තමයි කන්නේ. අපි තමයි උයලා දාලා ජාඩි දාලා ගුණු දාලා නේද වේලලා කරවල කරලා විකාර කරලා මේකව කන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ආහාර දිරුමේ පටන් ගන්නේ බඩේදී. මස් කන සතුන්ගේ. අපේ ආහාර දිරුමේ පටන් ගන්නේ කටේදීමයි. කටේ කෙලවල තියෙනවා එන්සයිම් ආහාර දිරුවීම සඳහා. ඒ සතුන්ගේ නියපොතු තියෙන සතුන්ගේ නියපොතු හරි ශක්තිමත් දැඩි. මොකද සදා මරාගන්න ඒ නියපොතු උපකාර කරගන්නවා. අපට ඇඟිල්ල අරගෙන ගැනීමට විතරයි අපේ නියපොතු තියෙන්නේ. මේකේ මොනවක්වත් කරගෙන මේ කොට දිගුණුත් කැඩිලා. නේ? වතුර බොන්නේ මස් කන සතුන් වතුර බොන්නේ දිවෙයි කියලා දාලා පොතේ තියන්නේ. දිවෙන් තමයි වතුර ඇතුළට ගන්න. මේ සාමාන්‍යයෙන් කියන්නේ මේක පොඩි වෙනස්කම් තැන්වල තියෙන්න පුළුවන්. නම් සාමාන්‍යයෙන් එහෙම තමයි. අපි වතුර බොන්නේ කොහොමද? මස් කන්නේ නැති සතුන්. වතුර උරලා බොන්නේ. අපි දිවක් එළියට දාන්නේ නෑ. අපි දිය දොරක් අතර ගත්තොත් අපි වතුර උරනවා. කරක් ගොන්න ඔය අලි හැම එක්කනම එහෙම තමයි වතුර බොන්නේ. මස් කන සතුන් ඉපදුනම පැටියා කාලේ S2 වහගෙන ඉපදෙන්නේ. දවස් කීපයක් කරන S2 අරින්න. අපි මස් නොකන සතුන් ඉපදිච්ච ගාම S අරින්න. ඉපදිච්ච ගාම S අරින්නේ හැකියාව තියෙනවා. අපේ ආහාර ජීවන පද්ධතිය අපේ සාමාන්‍ය ශරීරය වගේ 6-7 ගුණයක් දිගයි. 6-7 ගුණයක් දිගයි. මස් කන සතුන්ගේ ආහාර ජීවන පද්ධතිය නැත්නම් බඩවැල් කටේ ඉඳලා අවසානයේ දක්වා එකමාරක් වගේ ඉක්කේ මොකද මස් ටික ඉක්වන ශරීරෙ ගිලෙට යන්න ඕනේ. නැත්නම් විස වෙනවා. දැන් අපේ toy colon cancer කියේ මහ බඩවැල් ආසිත සියලුම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? මස් කෑම නිසා. මස් කෑම නිසා. ඒතර දැන් ඔය අනිත් එක අපි හරි වාසනාවන්තයි. අපේ ආහාර පස්සේ අපි හදාගෙන යන්න අවශ්‍ය නැහැ. මස් කන සතෙක් හැම වෙලාවෙම ආහාර පස්සේ හදාගෙන යන්න. තමන්ගේ ගොදුර පස්සේ හදාගෙන යන්න ඕනේ. සක්කායදිට්ඨිය කොහෙද සාමාන්‍යයෙන් මතක් වෙන්නේ අපිට? සෝවාන් මාර්ගයට යනකොට සක්කාය දිට්ඨිය කියන්නේ නැති වෙන්න ඕනේ. එතන වචන දෙකක් තියෙනවා. සක්කාය දිට්ඨිය. මොකද්ද දිට්ඨිය කියන්නේ? මොකද්ද සක්කාය කියන්නේ? දිට්ඨිය කියන්නේ දැක්ම. මොකක් ගැන දැක්මද? සක්කාය. සක්කාය කියන්නේ මොකද එතන? මම මගේ කියන ගතිය මොකක් මම මගේ කියලාද අපි හිතන්නේ? අන්න හරි. පංච උපාදානස්කන්ධය මම කියලා ගන්න එක. ඇත්තටම පින්වතුනි මේ මම කියලා බුදුහාමුදුරුවෝ මේක ලස්සනට විග්‍රහ කරනවා. කරුණු පහක් තමයි මම කියලා අපි අරගෙන තියෙන්නේ. කරුණු පහක් තමයි අපි මේ
ප්‍රධාන වශයෙන් මේක තව දෙන්න පුළුවන්. ප්‍රධාන කරුණු පහක්. එකක් මගේ රූපය මම කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මගේ මනස මම කියලා අපි හිතාගෙන ඉන්නවා. මේ මනසෙත් කොටස් හතරකට බෙදෙනවා. එකයි පහක් කියලා කිව්වේ. රූපය එකක්. මනසේ වේදනා සංඥා සංකාර විඥාන කියන මනසේ ක්‍රියාකාරී කොටස්. ඒවට කියනවා චෛතසික. චෛතසික නැත්නම් චිත්තාංග කියලා දැන් 52ක් විස්තර කරන අපි ධර්මයේ. ඒවෙන් ප්‍රධාන 3-4ක් ගැන තමයි මෙතන මේ කියන්නේ. වේදනාව කියන්නේ දුක වේදනාව, සුඛ වේදනාව. ඊවල සංඥාව. මේ පුද්ගලයා මෙයා අරයා මෙයා මේක කියලා අපි ගන්න ඒ හඳුනා ගැනීම. තමයි අපි මම කරගන්නේ සමහරක් වෙලාවට. ඒ හඳුනා ගැනීම හරහා අපි දුක වේදනාවක් ඇති කරගන්නවා. අන්න අර මිනිහා නම් හොරේ. කුඩුකාරයෙක්. කියලා මට කේන්තියක් එනවා. මම එන්නේ ඊට පස්සේ හිතනවා මම ආයෙ නම් ඕකව ගේට් එකෙන් ඉදිරියට ගෙට ගන්නේ නැහැ. කියලා චේතනාවක් ඇති කරගන්නවා. වේදනා සංඥා හරහා අපිට ඇති වෙන චේතනාව. උගක් කරලා මම කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ තුනම එක්ක අහුවෙලා කියන විඥානය කියන්නේ හඳුනා ගැනීම ඉහළ අවස්ථාවක්. විඥානයේ බුදුහාමුදුරු කියන හතරමන් හන්දියක මැජික් පෙරෙන මායාකාරී වගේ. ඒ වගේ වැරදි දෙයක්මයි අපිට පෙන්නලා දෙන්නේ. ඒ தત્ත්වයේ යථා භූතව අපි දකින්නෙම නැහැ. Tamange අපි කණ්ණාඩියක් ගාවට ගියාම මගේ ශරීරය මම කියලා මම හිතගෙන ඉන්නවා. නේද? ආනන්දරන් හොඳයි කොණ්ඩෙත් ඇහිලා තව ටිකක් කීකෙලද අපි මේ මම හිතන්නේ එතකොට මගේ ශරීරය අහලා. මම කියන සංකල්පේ මං කණ්ණාඩියක් ගාවදී ඉන්නේ මගේ ශරීරය මම කියලා හිතාගෙන මගේ ස්වરૂපය ගොඩාක් කට්ටිය හිතන්නේ එහෙම තමයි. නමුත් මගේ ශරීරය මම ඉන්නේ බොහොම කුඩා වෙලාවක්. මගේ ශරීරය හුඟක් මම ඉන්නේ හුඟක් කාට මගේ මනසේ මගේ වේදනාවල් මගේ ළමයා විභාගේ ෆේල් වුණාන් පස්සේ අයියෝ මොකද මේ ළමයාට උනේ කියලා මම දුක් වේදනාවකටපත් වෙනවා. එතකොට මම වෙලා ඉන්නේ මගේ දුක් වේදනාව. එතකොට කවුද මම? මගේ දුක් වේදනාව. මම මගේ අල්ලුව නැත්නම් පාරේ යන මිනිහා හොරෙක් කියලා මම හිතනකොට මම කරගෙන ඉන්නේ මම දකින ඒ හඳුනා ගන්නා ඒ බව සංඥාව තමයි මම කරගෙන ඉන්නේ. එතෙන්දි මට මගේ රූපයක් මතක නැහැ. එතන මම වෙලා තියෙන්නේ මගේ ඒ සංඥාව හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීම තුළින් අපි චේතනාවක් ඇති කරගන්නකොට චේතනාව තමයි කර්මය වෙන්නේ. ඒ කියන්නේ කරන්න ඕකට නම් ගේට්ෙන් ඇතුළට එන්න දෙන්නේ නැහැ කියන ඒ චේතනාව තමයි මම එතෙන්දි. හරි? බුදුහාමුදුරුවෝ කියනවා මේවා හැම වෙලාවෙම ඇති වෙලා නැති වෙලා යන දේවල් මේවට මම කියන්න බෑ. මේක සුදුසු නෑ. මගේ රූපේ මම ගෙන ආපු දෙයක් නෙමෙයි. නෑ. මම හදාගෙන මේ මට ඕනේ මට මේ රූපේ මගේ රූපේ මට හොඳයි කියලා මම තෝරගත්ත එකද? එහෙම එකක් නෙමෙයි. මේ රූපේ පවතින වෙන තියෙන බාහිර දේවල් මත වාතය, ආහාර, ඒ වගේ දේවල් මත. ජලය, ඒව නැත්නම් අපිට විනාඩි 10ක් 15ක් ඉන්න බෑ වාතය නේ. ඒතර මෙන්න මේ වගේ පිට පවතින දෙයක් මම කරගත්තාම පස්සේ සුදුසු දෙයක් මම කරගන්න. සුදුසු නෑ. දැන් මගේ රූපේ මම නම් එහෙනම් මට ඕන හැටියට පවතින්න බෑ. එහෙම පවතින්නේ නෑ. මගේ ඇතුලේ ලෙඩක් හැදෙනවද, කැන්සර් එකක් හැදෙනවද ඒව දන්නේ නැහැ. එහෙම මම ගැන දන්න පුද්ගලයා මගේ රූපය ලස්සනයි කියලා උඩඟු වෙන්නේ නැහැ. අර අනිත් රූපයක් ඇතයි කියලා පල්ලෙහාට දාන්නෙත් නැහැ. ඇයි? ඒක ඒ පුද්ගලයාට දෙයක් නෙමෙයි කියලා දන්න නිසා. මගේ සංඥාව අරමිනියා හොරෙක් කියලා මම ඒ මිනිහට කරහන්න යන්නේ නැහැ. ඇයි? මම දන්නේ නැහැ මේ පුද්ගලයාගේ හිතුම් පැතුම් කොහොමද මොකක් නිසා මේ මිනිහා මේ විදිහට වැඩ කරනවද මම දන්නේ නැහැ. එයාගේ අධ්‍යාපනය ගැන දන්නේ නැහැ. එයාගේ කර්ම ගැන දන්නේ නැහැ. එයාගේ පරම්පරාව ගැන දන්නේ නැහැ. එයාගේ දෙමෝපියෝ ගැන දන්නේ නැහැ. එහෙම දන්නේ නැති තැනකදී මේ පුද්ගලයා අරහෙම කෙනෙක් කියලා අපි තීරණ ගැනීම අපිට සුදුසු නැහැ. ඒතර අන්නේ ඒ ආකාරයකට දැක්කොත් මේ පංච උපාදානස්කන්ධය මම කියලා ගන්න එක සුදුසු නැහැ කියලා වැටහෙනවා. අන්න ඒකට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙනවයි කියලා. එහෙම නැත්නම් මම අර රූපේ හරහා හෝ සංඥාව හරහා හෝ වේදනාව හරහා හෝ චේතනාව හරහා හෝ දැක්කොත් ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එහෙම දැක්කොත් තමයි අපිට කියන්නේ අපිට වේදනාවක් ඇති වෙන්නේ. එහෙම නැති වෙලා අපි දැක්කොත් අපිට වේදනා දුක් දේවල් ඇති වෙන්නේ හේතුවක් නැහැ. මට මේකට සාමාන්‍ය පැය දෙකක විතර කතාවක් කරන්න එකක් මම විනාඩි 5ක් කියන්න හදුවේ. මතක් කරගන්න ගියසර මේ කරා ටිකක් දීර්ඝ වශයෙන් මට මේ ඉන්න කට්ටිය ඉන්නවනේ මතක් කරගන්න එක.
ඒක නිසා සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා කියන්නේ මෙන්න මේ කරුණු පහට මම කියාගන්න එක සුදුසු නැහැ කියලා දකින්න දැක්මට. ඒක හරියට අවබෝධ වුණොත් චූලසෝතපන්න අපායන යන්නේ නැහැ ඊට පස්සේ. හරි නේ වෙලාව 11යි 12ක් වුණා. ඉතින් බොහොම ගොඩක් කරුණු බොහොම කෙටි වෙලාවකදී කියන්න උත්සාහ කරා මම දන්නේ මේව තේරුණාද කියලා තේරුණාද? ඔව් මේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන මතක් කරගන්න මේ අපි කවුරුත් ඉන්නේ. බොහෝ දෙනෙක් ඉන්නේ ශරීරයේ මේ කාලේ අවසාන භාගයේ. ඒක හොඳින් තියාගන්න මොකද එහෙම නැත්නම් තමන්ගේ දරුවන්ටයි තමන්ගේ දරුවන්ටත් මහ විශාල හානියක් සිද්ධ වෙනවා. ඒකට පුළුවන් නිර්මාංශ සාකමය ආහාරයකට යොමු වෙන බලන්න අතීතවල ඒක තමන්ට සතුන්ට පරිසරයට මහත් ලාභයක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ කාලේ දැක්කා අපේ ජීවිත ගැන මේ දවල් කිසිම ගැරන්ටියක් තියාගන්න කොයි වෙලේ නැතිලා යනවා දැන් පෞල් පිටි වලින් අවස්ථාවලදී දැක්කා. ඉතින් ඒ සියලුම දෙනාට පින් අනුමෝදනා කරමු මේ ආගේ ප්‍රශ්නයකට ඉදිරියට තියෙන නොවේවා කියන ඒකම අපේ මේ ඉදිරි කාලේ මහලු කාලයක් අපිට නෑ අවුරුදු 5ක් 10ක් 15ක් ඉස්සර වෙනකොට කීයකින් එකක් තියෙන මේගොල්ලන්ට මෙතන තියෙන මම කොහොමයි මේ ඒ කාලය තුල තමන්ගේ සතිය දිනු කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න කියන එක තමයි කරන්න තියෙන්නේ. ගෙදර ඉඳගෙන භාවනාවක් කරන්න පුළුවන් නම් ඒක හොඳයි. මතක තියාගන්න අරමුණ වෙන්න ඕන සතිය දිනු කර ගැනීම. ඊට අමතරව එදිනදා ගේ වැඩ කරනකොට කනකොට බොනකොට උයනකොට ගේ අතු ගන්නකොට බස් එක යන ලෑස්තිලා ඉන්නකොට කඩේදී හැම තැනකදීම ඒ අවස්ථාවේ තමන් නොසැලී ඉන්න කේන් කියන අවස්ථාවල් අඩු කරගෙන පුණ්‍යමය හිතක් ඇති කරගන්න පුළුවන් විදියට හිත හදාගන්න පුළුවන් නම් ධර්මයේ තුලින් ඒක තමයි අපිට මේ අප්‍රාධ කරන්න පුළුවන් කමදී. හොඳයි එහෙනම් හැමදේටම තියනවා සර් නැවතවරක් මම අපේ ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන මේ අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සාව හැමදේටම ඉදිරි ජීවිත කාලේ ඉතාමත්ම පහසුවෙන් ධර්මානුකූලව තමයි ජීවිත හැඩගස්වා ගැනීමට හැකියාව කියලා ප්‍රාර්ථනා කරනවා නම් හැමදේටම තියනවා සර්.